6 වතාවක් NBA චැම්පියන් වුණු මයිකල් ජෝඩන්ගේ ලීඩර්ෂිප් ලෙසන්ස්. greatest of all time මයිකල් ජෝඩන් මොකක්ද තියෙන සුවිශේෂත්වය? පාසලේ වාසිටි බාස්කට්බෝල් කණ්ඩායමට තේරෙන්නවත් බැරි වුණු මයිකල් ජෝඩන් 82 දී NCAA චැම්පියන්ෂිප් එක දිනනවා. ඒ දිනලා 1984 චිකාගෝ බුල්ස් ජොයින් වෙනවා. මයිකල් ජෝඩන්ගේ ක්‍රීඩා දිවියෙන් leadership skills 5ක්. lesson number 1 work ethic and discipline. if you put in the work the results will come. මුලින්ම ප්‍රැක්ටිස් එකට එන අන්තිම ප්‍රැක්ටිස් එකෙන් යන ක්‍රීඩකෙක් තමයි මයිකල් ජෝඩන්. ගොඩක් මයිකල් ජෝඩන්ගේ ක්‍රීඩා කරපු මිතුරන් කියලා තියෙනවා මයිකල් ජෝඩන් තමයි තමන්ව වැඩිපුරම තමන්ගේ උපරිමය දක්වාම පුෂ් කරපු නායකයා කියලා. නමුත් බහුතරයක් ක්‍රීඩකයන් කියා සිටියේ මයිකල් ජෝඩන් තමන්ගේ බෙස්ට් හැම ප්ලේයර් කෙනෙක්ගෙම ඉල්ලපු නිසා තමන් හිතුවටත් වඩා ගොඩක් දියුණු වුණා කියලා. ලීඩර්ස්ලා තමන්ගේ වර්ක් එතික් එකෙන් එක්සාම්පල් එක සෙට් කරනවා අනිත් ප්ලේස්ලටත් තියෙන්න ඕන ස්ටෑන්ඩඩ් එක. lesson number 2 resilience under pressure. 1997 පස්වෙනි NBA finals game එකේදී ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ ෆ්ලූ ගේම් කියලා. මයිකල් ජෝඩන්ට හොඳටම උණ හැදිලා තිබුණ වෙලාවක මයිකල් ජෝඩන් ලකුණු 38ක් දාලා NBA චැම්පියන්ෂිප් එක ජයග්‍රහණය කරනවා. එයා ඒ පීඩනය අසිරුතාවය ෆෝල් ලෑක් කරගෙන තමයි NBA චැම්පියන්ෂිප් එක දිනන්න මුහුණ දෙන්නේ. true leadersලා අමාරු අවස්ථාවේදී වැටෙන්නේ නැහැ. true leadersලා අමාරු අවස්ථාවේදී අනිත් අය වැටෙද්දී තමන් රයිස් කරනවා. තමන් රයිස් කළා තමන්ගේ ටීම් එකට එක්සාම්පල් එකක් පෙන්නනවා. මෙහෙම තමයි ලීඩ් කරන්න ඕනේ කියලා. lesson number 3 elevating the team. නියම නායකයින් ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකින්ව විශ්වාස කරනවා, එම්පවර් කරනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි 1993 දී ගේම් විනිං ෂොට් එක ජෝන් පැක්සන් තමයි මයිකල් ජෝඩන් බාර දෙන්නේ. great leaders empower others, not only themselves. අදටත් එම චිකාගෝ බුල්ස් කණ්ඩායමේ අනිත් ක්‍රීඩකින් පවා හෝල් ඔෆ් ෆේම් තත්ත්වයට පවා පත් වෙලා තියෙන්නේ මයිකල් ජෝඩන් ඒ විදිහට ලීඩ් කරපු නිසා. හොඳ ලීඩර්ස්ලා හැමතිස්සෙම කණ්ඩායමේ මට්ටම උඩින් තියෙනවා. එම ප්ලේයර්ස්ලාට පුළුවන් මට්ටමකට වඩා දියුණු තත්ත්වයකට අරන් යන්න එම ලීඩර්ස්ලා වග බලා ගන්නවා. lesson number 4 competitive spirit. හැම ප්‍රැක්ටිස් එකකම level of the bar හැමතිස්සෙම උඩින් තියෙන මයිකල් ජෝඩන් හැම ප්ලේයර් කෙනෙක්ගෙම උපරිමය ඉල්ලනවා. ස්ටීව් කර්, ස්කටි පිපන් ගොඩක් වෙලාවට මයිකල් ජෝඩන් එක්ක රණ්ඩු වෙලා තිනවා. ඒ වුණාට ඒගොල්ලෝ අන්තිමේදී කිව්වේ ඒගොල්ලෝ දිනුන උනේ මයිකල් ජෝඩන් නිසා කියලා. මයිකල් ජෝඩන් කොච්චර කම්පිටිටිව් කිව්වද කිව්වොත් එහෙම බාස්කට්බෝල් ලොව නෙවෙයි අනිත් ක්‍රීඩාවල ක්‍රීඩකින් පවා මයිකල් ජෝඩන්ගේ කම්පිටිටිව්නස් එක බලලා තමයි තමන් මොටිවේට් කරගන්නේ. lesson number 5 comeback and legacy. 1993 තම පියාගේ අවාමෙන් පසුව මයිකල් ජෝඩන් බාස්කට්බෝල් ගිව් අප් කරනවා. ඔහු නැවත බාස්කට්බෝල් පිටියට පැමිණෙන්නේ 1995 දී. සාමාන්‍යයෙන් වසර 2ක් ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ස්පෝර්ට් එකක් නවත්තපු කෙනෙක්ට ගොඩක් අමාරුයි නැවත ප්‍රොෆෙෂනල් ලෙවල් එකට එන්න. ඒත් මයිකල් ජෝඩන් ප්‍රොෆෙෂනල් ලෙවල් එකට ආව පමණක් නෙවෙයි වර්ල්ඩ් චැම්පියන්ෂිප් ලෙවල් එකට යන්නත් greatest of all time කියන ලෙවල් එකකට එන්නත් මයිකල් ජෝඩන්ට පුළුවන් වෙනවා. ලීඩර්ෂිප් කියන්නේ කරේජ් එක. සෙට් බෑක් එකකට පස්සේ හිටියටත් වඩා ස්ට්‍රෝං විදියට නැවත පැමිණෙන එක තමයි ලීඩර් කෙනෙක්ගේ සුවිශේෂත්වය. 95 නැවත පැමිණීමෙන් පසුව වසර 3ක් 96, 97, 98 එක දිගටම NBA චැම්පියන්ස්ලා වෙන්න චිකාගෝ බුල්ස් වලට පුළුවන් වෙනවා. මයිකල් ජෝඩන් තරඟ දින්න පමණක් නෙවෙයි. මයිකල් ජෝඩන් තමන්ගේ විශේෂ හැකියාවන් සමගම තමන් වටේ ඉන්න කණ්ඩායම උඩට ගේන්න පුළුවන් වෙනවා. ඒක තමයි නියම ලීඩර් කෙනෙක්ගේ හැකියාව. තමන් පමණක් නොව තමන් වටේ සිටින පිරිසත් එම්පවර් කරගෙන ගමන යන එක තමයි එම හැකියාව.